අනාදිමත් කාලයක ඉඳලා සිංහල අවුරුදු චාරිත්‍ර ක්‍රමයේ හැටියට අපි මේ ඉස තෙල් ගෑම කියලා එකක් පටන් ගන්නවා. ඒ ඉස තෙල් ගෑම කරන්නේ ඇත්තටම නානු හදලා ඒ නානු වර්ගය තව තෙල් වර්ගත් එක්ක එකතු කරලා හරි සුබ නැකතට ඉස තෙල් ගැල්වීම තමයි කරන්නේ. මේක ගමේ විද මහත්තයා එහෙම නැත්නම් පන්සලේ හාමුදුරුවෝ තමයි මේ කටයුත්ත සිදු කරන්නේ. ඉතින් ඇත්තටම අපේ ශරීරයේ උත්තමාංගය තමයි හිස කියන්නේ. ඉතින් හිස කියන්නේ වටිනා අපේ ශරීරයේ තියෙන ඉතාම වටිනා වස්තුව තමයි උත්තමාංගය. එහෙමනම් අපි මුළු අවුරුද්ද පුරා හැම අවුරුද්දකම නිරෝගීමත්ව තබා ගැනීම තමයි අපේ වැදගත්කම වෙන්නේ. එහෙමනම් හිස හරියාකාරව තියාගත්තොත් තමයි අපේ කල්පනාකාරී බව එහෙම නැත්නම් අපේ හැම කටයුත්තකටම වඩා වටින පංච ඉන්ද්‍රිය අයිති වන කොටස තමයි උත්තමාංග හිස. එහෙමනම් අපි කල්පනා කරලා බලමු නානු කියන්නේ මොනවද කියලා ඉස්සෙල්ලා. මේ නානු කියන්නේ අපි දන්නවා සර්ව ඖෂධි ගණය කියලා එකක් තියෙනවා. මුරා මාංශී වචා කුෂ්ඨං චෛලේයන් රජනීද්වයන් ෂටි චම්පක මුස්තංච සර්ව ඖෂධි ගණක් ස්මුතක් කියලා. ඒ කියන්නේ මුරු අමුල් මේක උණ නසන වැදගත් ඖෂධයක්. ඒ වගේම තමයි මුරා මාංශී ජටා මාංශ මේක භූත රෝග හිම නසන විශේෂ ඖෂධයක්. මුරා මාංශී වචා කියන්නේ වදකහ. තීක්ෂණ සුගන්ධයක් තියෙන වැදගත් ආම රෝග නැති කරන කටහඬ මිහිරි කරන ඖෂධයක් තමයි වචා කියන්නේ වදකහ කියන්නේ. මුරා මාංශී වචා කුෂ්ඨං කියන්නේ සුවඳ කොට්ටං. සුවඳ කොට්ටං කියන්නේ සුවඳ ද්‍රව්‍යයක්. මේකත් අපේ කටහඬ මිහිරි වීමට ඒ වගේම රසායන ගුණ වැඩි වීමට උණ නැසීමට තියෙන හොඳම බෙහෙතක්. මුරා මාංශී වචා කුෂ්ඨං ශෛලයන් කියන්නේ ගල් සෙවල් අපේ මුත්‍ර සුද්ධියට භූත රෝග නාශනයට වටිනා ඖෂධයක් තමයි ඒකත් ගල් සෙවල් කියන්නේ. මුරා මාංශී වචා කුෂ්ඨං ශෛලයන් රජනීද්වයන් වියලි කහ වෙනිවැල් ගැට රජනීද්වයන් කහ දෙවර්ගය තමයි වෙනිවැල් ගැට කහ වියලි කහ වෙනිවැල් ගැට ඇත්තටම ලේ පිරිසිදු කරන විස බීජ නාශක හොඳම ඖෂධ දෙකක්. ඒ වගේම තමයි මුරා මාංශී වචා කුෂ්ඨං ශෛලයන් රජනීද්වයන් ෂටි කියන්නේ ඉඟුරු පීලිය. පීනස් රෝග නසන ශරීරය මුඛ සුවඳවත් කරන ඖෂධ වර්ගයක්. ඒ වගේම තමයි චම්පක සපු මල හා බඹරා කියලා අපි කවියක් අහලා තියෙනවා. අන්න ඒ සපු මල් තුන් දොස් නසන හොඳ මල් වර්ගයක් තමයි ඖෂධ වර්ගයක්. ඒ වගේම තමයි හරි චම්පක මුස්ත කියන්නේ කලාඳුරු වල උණ නසන බඩේ රෝග ආමතිසාර රෝග නසන වටිනාම ඖෂධයක්. මෙන්න මේ ඖෂධ වර්ග ටික එක්කහු කරලා තමයි කුඩු කරලා අරගෙන ඉවරලා අපි ඊළඟට ගන්නවා මේකට අපේ ඒ අවුරුද්දට ආවේනික වෙන ඒ මාස වලට ආවේනික වෙන වර්ග තියෙනවා ශාක වර්ග. මේ පාර අපි අවුරුද්දට යොදා ගන්න තියෙන්නේ ඉස්සට කොහොඹ කොළ, පයට පොළොන් කොළ. මේ දෙකත් ඖෂධීය ගුණ තියෙන විෂ බීජනාශක වටිනා ඖෂධ දෙකක්. එහෙනම් අපි ඒ ඉසට අපි තියෙන කොහොඹපත් වලින් කොටසක් අරගෙන වෙලා කොටලා ඒක යුස මිරිකලා ඒකට පස්තෙල් වර්ගයක්. පස්තෙල් කියන්නේ එරඬු තෙල්, මී තෙල්, අබ තෙල්, කොහොඹ තෙල්, තල තෙල් කියන මේ පස් වර්ගෙත් අරගෙන වෙලා කවලම් කරලා මදක් උණුසුම් කරලා අර කුඩු වර්ගෙත් අපි හදාගත්තු මේකට කවලම් කරලා හරියට නැකතට මේක අපි හිස මුදුනේ ගානවා. ඉතින් මේ ගාන වෙලාවේදී අපි කියනවා ඇත්තටම පෙර අපේ කවියක් තියෙනවා මේ කළු කපුටා සුදු වෙනතුරු මෝල් ගහේ දළුලන තුරු 120ට 220ක් ආවඩා ආයු බොහෝ වේවා කියලා ආශිර්වාද කළා තමයි ඒ පුජ්‍යලයට අපි මේක දාන්නේ. එතකොට අපි බෞද්ධ ගාථාවල් ජයෝ මුනිදස සුබෝධි මූලයේ වගේ බෞද්ධ ගාථාවල් කියනවා. මේ වගේ ඒ පුජ්‍යලයට දීර්ඝායුෂ ලැබෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා මේ තෙල් ගාලා මුළු අවුරුද්ද පුරා නිදුක් නිරෝගී ජීවිතයක් ගත කිරීමට. ඒ වගේම තමයි මේ තෙල් ආලේප කරයින් පස්සේ අපි ස්නානය කරනවා. ස්නානය කිරීමත් හරි වැදගත් දෙයක්. පැරණි ක්‍රමයේ අනුව කියනවා ආදිත්‍ය නාස තේ රූපං චන්ද්‍රෝ රූප වර්ධනා අංගාරෝ ව්‍යාධි පීඩිංච බුදව් සුභ ලක්ෂණ බ්‍රහස්පතව් කලහංචෛව ශුක්‍රෝ පුත්‍ර විනාශන ශනිවාරේ සර්ව මංගල්‍යං
ස්නානයේ සුබ ලක්ෂණම්. අන්න අපිට කියනවා මේ නාන එකේ දින 7ට සතියේ තියෙන දින 7ට ಗುಣ 7ක් තමයි කියන්නේ. එක ගුණයක් තමයි පළවෙනි එක තමයි ආදිත්‍ය. ඒ කියන්නේ ඉරිදා. ඉරිදා නැවතින් රූපය අවලස්සන වෙනවයි කියලා කියනවා. එතකොට සඳුදා නැවවහම රූපය ලස්සන වෙනවයි කියනවා. එතකොට අඟහරුවාද නැවතින් ඇත්තටම අඟහරුවා අපිට ලේ රත් වෙන ග්‍රහයනේ. අපේ ඇඟට යම් යම් රෝගාබාධ ඇති වෙනවලු අඟහරුවාදා දින නෑම කරොත්. ඒ වගේම බදාද නැවොත් අන්න එදාටත් ඒක සුබ ලක්ෂණයක් කියනවා හොඳයි කියන දවස. ඒ වගේම බ්‍රහස්පති දවස ඒ කියන්නේ ගුරුදා එදාට නම් හොඳ මදි කලහ එහෙම නැත්නම් රණ්ඩු කෝලහල දබර ඇති වෙනවයි කියලා කියනවා. ඊළඟට සිකුරාද නැවොත් විශේෂයෙන්ම අපි මතක් කරනවා මේක ගර්භණී ස්ත්‍රීන්ට අනිවාර්යයෙන්ම අගුණ දවසක් තමයි සිකුරාදා. මොකද පුත්‍ර විනාශනය වෙනවයි කියනවා. ඒ නිසා ගර්භණී මව් හුඟක් ආරක්ෂා වෙන්න ඕනේ සිකුරාදා නෑම අත්හරින්න ඕනේ. ඊළඟට ශනි සෙනසුරාදා දිනේ බොහොම හොඳයිලු සුබ මංගල්‍යයක්ලු. වටිනාම දවසක් තමයිලු සෙනසුරාදා දවස. එහෙමනම් මෙන්න මේ ආකාරයට තමයි ස්නානය කරන්න ඕන. එහෙමනම් මේ ලබන්නා වූ නව අවුරුද්ද ඊයෙන් පැණියෙන් නිතිලා සර්ව සම්පූර්ණ නිදුක් නිරෝගී භාවය ලබා ගැනීම සඳහා මේ ඉසතෙල් නානු ආලේපය වඩාත් වටිනා දෙයක් කියලා මම මේ වෙලාවේ ඔබ හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා.